චතුර. ෂැන්හයි කියලා කියන්නේ බොහොම කාර්ය බහුලම ගුවන්තොටුපළක්. මිලියන 124ක් පැසෙන්ජර්ස්ලා ෂැන්හයි වලින් 2024 ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ලක්ෂ 8කට වැඩිය ගුවන් යාන ගුවන්තොටුපළ හරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් සෑහෙන කාර්ය බහුලව හිතා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ අද අපි ඉන්නේ චීනයේ. ආසේ දැක්ක බිල්ඩින් ටිකත් එක කියන්න පුළුවන් ජනගහනය එහෙමනේ. ලස්සන කතාවක් තියෙන ලංකාවත් එක්ක මේක ගලපලා කියන්න ඕනේ. එතකොට තමයි මේක දැනෙන්නේ. එළියට ගිහිල්ලා කියන්නම්කෝ. දැන් මහන්සි. ඔන්න ආවා. සෙන්ජෙන් වල සෙන්ජෙන් කිව්වත් සෙන්ජෙන් කිව්වත් සෙන්ජෙන් කිව්වත් ඒකයි හොඳේ. Welcome to Shenzhen. එනකොට මගේ ඉතින් පාර්ට්නර් හම්බුණා සෙන්ජින් වලදී. Hello. Hi. Can you speak Sinhala? No. Maybe you can teach me. Of course yes. ඉතින් අද අපි ඉන්නේ එතකොට උපරිම නාගරිකත්වයට ලක් වෙච්ච නගරේ. ඒගොල්ලන් සෙන්ජින් වල විතර බලමු. දන්න කියන අය ගොඩක් ඉන්නවද අපිත් එක්ක යන්න MRJ ලන්ඩන් අයි දැකලා තිබ්බා මෙල්බර්න් අයි දැකලා තිබ්බා ඔන්න අද ජින්ජින් අයි ජින්ජින් මේ සෙන්ජින් කියලා කියන්නේ හොංකොං වලට ඉතාමත්ම ළඟ මුහුදේ පිහිටලා තියෙන තැන. ගුවන්ඩොං පළාතේ තමයි චීනයේ මේ සෙන්ජින් පිහිටලා තියෙන්නේ. මේක තියෙන විශේෂත්වය තමයි මම මේව ලස්සනට කියන්නම් මේ කතාව. අපේ ලංකාව ගත්තම වර්ග කිලෝමීටර 65000ක් විතර වෙනවනේ. හරිනේ. එතකොට මේ සෙන්ජින් පළාත ගත්තොත් වර්ග කිලෝමීටර 1997යි. අපේ බස්නාහිර පළාත ගත්තොත් වර්ග කිලෝමීටර 3600ක් විතර තියෙනවා. හරිනේ. එතකොට මේ බස්නාහිර පළාතෙන් භාගයකට ලං වෙන කොටසක අපේ රටේ ජනගහනය වෙනවා මිලියන 22ක්. ඒ කියන්නේ 2 කෝටි 20 ලක්ෂයක්. 2 කෝටි 17 ලක්ෂය අලුත්ම තොරතුරු. මෙහි ජීවත් වෙනවා මේ බස්නාහිර පළාතෙන් භාගයක් වන කොටසක 1 කෝටි 74 ලක්ෂයක්. වැඩේ හිතා ගන්නකෝ කොච්චර ජනගහනත්වයක් තියෙනව ඇද්ද කියලා වෙලා මේ පළාතේ විතරක්. ඔන්න ඕකයි තත්ත්වේ. ජනකම කතා කරනකොට ගොඩක් දේවල් තියෙනවා කියන්නේ.
This one? කොරියාවේ ගිහිල්ලා කොරියානු රජ විදිහට ඇන්දා. දැන් ඇවිල්ලා චීනයේ ඉන්නේ. චීනයේ ඉඳලා මම ඔන්න චීන රජුරවන්ට ඇඳලා ඉන්නේ. අපි ඉතින් ඔන්න අපිට චීනේදී අවස්ථාවක් ආවා. ඇත්තටම ගත්තොත් ඉතින් චීන ඇඳුමක් අදින්න මම දන්නේ මේක කාගේ ඇඳුමක්ද කියලා. හාන්ද මින්ද මොන රාජවංශ එකක්ද කියලා ඉවරලා. මෙයා තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. ඇඳුවේ හලෝ ශ්‍රී ලංකා. චීනේ ඉඳලා ඉතින් ඔන්න මට අද චීන රාජවංශයට යන්නත් පුළුවන් වුණා පොඩ්ඩක්. කාගේ ඇඳුමක්ද දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ භාෂාව නම් මේකලෝ කියන එක. මම ඉතින් Google Translate දාගන්න ගියෙත් නැහැ මෙතන. ලස්සනයිද කොහොමද නේ? දැටි රජුරෝ යනවා වගේ යන්න තියෙන්නේ. රජුරෝ යනවා වගේ යන්න ඕනද? මගේ චීන සංචාරයේ තවත් විශේෂම තැනකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. කොයි කියලාද හිතන්නේ? ටෙන්ෂන් වල පිහිටලා තිබෙන BYD එකේ මහා ගෙදර. ඇයි දැන් මේ BYD පෙන්නන්නේ? ඒක වෙන කතාවක්. ලෝකේ ලොකුම කාර් නිෂ්පාදකයා BYD. ලෝකයේ පුරාවටම ලක්ෂ 9ක පිරිසක් සේවය කරන ආයතනයක් තමයි මේ ආයතනය. එතකොට මේ ඒගොල්ලන්ගේ හෙඩ්ක්වාටර්ස් එකේ විතරක් 50,000ක් වැඩ කරනවා කියලා කියන්නේ. කතාව මෙහෙම හිතන්නකො ලංකාවේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයා යටතේ සියලුම ආයතන වල වැඩ කරන්නේ 50,000යි. හැබැයි BYD එකේ හෙඩ්ක්වාටර්ස් එකේ විතරක් 50,000ක් වැඩ කරනවා. ඔන්න ගණන්. ඉතින් අපි යන්නේ තාක්ෂණය බලන්න. ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. ලෝකෙට මොන වගේ සේවයක්ද කරන්නේ කියලා බලන්න. සහ ලෝකේ හොයාගෙන. වෙනකොටම අපිට ඔක්කොටම වාහන ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඇඳුමක් හම්බුණා ආයතනයේ. ඒක තමයි තියෙන විශේෂත්වය. පොඩ්ඩක් එළිය සීතයි. ඒ හින්දා මේ ඇඳුම වැදගත්. ඇඳුම සූදානම් වෙලා ආපු නැතිනම් ඇඳුම වැදගත්. මෙන්න මේක තමයි බලන්න ඕන වාහනේ. එනකොටම UATL කියන්නේ මේක ඇවිල්ලා වතුරේ පාවෙනවා. ඒ වගේම එකතන හරවන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝස් වල ඔන්න තියෙනවා මේගොල්ලන්ගේ හොඳම වාහනේ ගෙනල්ලා 7 සීට් එකක්. පොඩ්ඩක් ඕනනම් ගිහිල්ලා බලන්නත් පුළුවන් ඇතුළට. මාර කම්ෆර්ටබල් දැක්කන් පස්සේ මේගොල්ලන්ගේ ඉතින් වමෙන් හින්දා පොඩි වෙනසක් තියෙයි. දැන් මේ ඉන්ටීරියර් එක, මේ ලෙග් ස්පේස් එක, මේ සීට් එකේ තියෙන කම්ෆර්ටබල් එක කියන්න දේවල් ඉතුරු කරන්නේ මට මේ වාහනය ගැන. වෙන වාහන වලට තැනක් තියෙද්දක් නැහැ ලෝකෙ. BYD කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් මේක බල ශක්ති සමාගමක්. මොකද මේගොල්ලෝ බැටරි හදනවා, මේගොල්ලෝ ෆෝක්ලිෆ්ට් හදනවා, මොනෝරේල්ස් හදනවා. අපිට හිතෙන්නේ නිකන් කාර් හදන තැනක් කියලානේ.
කාර් හදන තැනක් නෙමෙයි. මේකට ආවන් පස්සේ තමයි මේගොල්ලන්ගේ ලැබ් එකේ තමයි මේගොල්ලන්ගේ මේන් ෂෝරූම් එකට ආවන් පස්සේ තමයි කොච්චර ලොකුද කියලා මේක තේරෙන්නේ. ඉන්න බලමු. එක රටවලින් ආපු විශාල පිරිසකට මේගොල්ලෝ හැමතිස්සෙම දැනුම බෙදනවා. ඔයගොල්ලන්ට මතක ඇති මීට ඉස්සෙල්ලා මං ට්‍රැවල් කරපු වෙලාවේදී ජපාන් ගිය වෙලාවේදී මේ වගේම එහෙ තියෙන ආයතන කිහිපයකට ගියා ජපානයේ මෝටර රථ නිෂ්පාදනය සම්බන්ධයෙන් බලන්න. අද මං ඇවිල්ලා තියෙන්නේ චීන මෝටර රථ නිෂ්පාදනය ගැන ඔයගොල්ලන්ට ටිකක් තොරතුරු කියන්න. මොනහරි දෙයකට පේටන්ට් එකක් ගන්නවා කියලා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද? BYD ලට මේ වෙනකොට තියෙනවලු පේටන්ට් 29000කට ආසන්න ප්‍රමාණයක්. මේගොල්ලෝ ඇප්ලයි කරලා තියෙනවලු පේටන්ට් 60000කට වැඩිය. හැම දවසකම මේගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ පේටන්ට් 10ක් 15ක් 20ක් ඔය අතර ප්‍රමාණයක් ඇප්ලයි කරනවා කියලා. එහෙම ගත්තු පේටන්ට් ටික තමයි මේ වෝල් එකේ තියෙන්නේ. පොඩි නෑ හොඳේ. බස් එකට බොඩි ටයිප් එකට බැටරිස් වලට බැටරිස් වල එක එක ෂෙල්ස් වලට ගත්ත පේටන්ට් විශාල ප්‍රමාණයක් ගහලා තියෙනවා එන ඕන කෙනෙකුට බලා ගන්න. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක බලශක්ති කම්පැනි එකක් නේ. එළිම ගත්තාම මේගොල්ලෝ ඉලෙක්ට්‍රොනික්ස් වල ඉන්නවා, ඔටෝමොබයිල් වල ඉන්නවා, නව බලශක්තිය නිව් එනර්ජි හොයාගෙන යනවා. ඒතකොට රේල් ට්‍රාන්සිට් කියලා කියන්නේ ඒගොල්ලෝ දුම්රිය ඒ වගේ නිෂ්පාදන ශේෂ්ත්‍රයන් වලට මොනෝරේල් වලට ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ වෙනකොට 2024 වෙනකොට මේගොල්ලෝ විකුණලා තියෙනවා මිලියන 4.27ක් යුනිට් විදිහට NEVs. ඒ වගේම තමයි කම්පනියක් විදිහට ගත්තම Fortune 500 companies වල 91 ranking එක තියෙන්නේ 2024 අවුරුද්දේ BYD ලට. දැන් හිතනවා තියෙන ලාභය කොච්චරක්ද කියලා නේ. ලාභේ revenue එක 100 million RMB. හිතා ගන්නකො. It's not only products. We hope that during this trip you can get more stories about BYD people, but not only to understand the technology, the products, but please to understand the stories behind BYD. මේගොල්ලන්ගේ වෙහිකල් වල එහෙම නැත්නම් වාහන ශේෂ්ත්‍රයේ මේගොල්ලන්ගේ තියෙන ප්‍රොඩක්ෂන් ලයින් එක තමයි මෙහෙම පෙන්නලා තියෙන්නේ. රොබෝට්ස්ලා කොහොමද වැඩ කරන්නේ, යකඩ නවන්නේ, පේන්ට් බූත්ස් කොහොමද ඔපරේට් වෙන්නේ, ඊට බාත් එක කොහොමද යන්නේ, වින්ඩ් ස්ක්‍රීන් කොහොමද මේගොල්ලන්ට ෆික්ස් වෙන්නේ. හැම දෙයක්ම රොබෝට්ස්ලාගෙන් තමයි වෙන්නේ. මම හිතන්නේ මම ඉල්ලලා තියෙනවා තව මට අවස්ථාවක් දෙන්න කියලා මේගොල්ලන්ගේ ෆැක්ටරි විසිට් එකක්. සමහරට ෆැක්ටරි විසිට් එකේදී වැඩි විස්තර මේ ගැන කියන්න පුළුවන් හින්දා මම වැඩි වෙලා ගන්න නැහැ මේකට. මේක තමයි මේගොල්ලන්ගේ අලුත් තාක්ෂණයත් එක්ක ගැලපෙන්න හදපු ස්කයි ෂටල් එක. මේක සම්පූර්ණයෙන්ම 100%ක්ම බැටරි වලින් තමයි ධාවනය වෙන්නේ. ඉතින් මේකට මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම රියදුරක් නැතිව ධාවනය කරන්න පුළුවන් විදිහට සියල්ල හදලා තියෙනවා. ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන ලොකුම අභියෝගය තමයි මේ charging time එක.
දැන් මේකට ඇවිල්ලා තිනවා මෙගාවොට් charging එක. මේක ඇත්තටම විශේෂයි. මොකද ඊටමත් කෙටිම කාලෙකින් පුළුවන් buses එතකොට ලොකු forklift electric vehicles ඕන එකක් කෙටි කාලෙකින් charge කරන්න. ඉතින් අද මේගොල්ලෝ මේ monorail වලට මේගොල්ලෝ ගෙන sky buses වලට පාවිච්චි කරන්නේ මොනවද කියලා දැන් පේනවනේ. මේගොල්ලෝ තියෙන intelligence charge එකක් BYD ලා හදලා තියෙනවා. ඒකෙන් තමයි සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ගේ charging එක වෙන්නේ. ටෙස්ලා පහු කරගෙන BYD වලට පුළුවන් වුණේ ලෝකෙ ඉස්සරහට එන්න විශේෂයෙන්ම මේ බ්ලේඩ් බැටරිස් හින්දා. දැන් මේ NPM බැටරිස් ගත්තම මේ වගේ තියෙන අඩුපාඩුකම් මොනවද? වාහන ගිනි ගන්න පුළුවන් කොහොමද? ඒගොල්ලන්ගේ බ්ලේඩ් බැටරි එක ඊට වඩා කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ කොහොමද? ටෙක්නොලොජි කොහොමද ඒගොල්ලෝ ගෙනත් තියෙන්නේ කියලා සම්පූර්ණයෙන් මෙතනදී පෙන්නනවා. දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් අනිත් බැටරි එකට වෙන දෙයි මේගොල්ලන්ගේ බ්ලේඩ් බැටරි එකට වෙන දෙයි බොහොම පැහැදිලිව. මේගොල්ලන් එක ගිනි ගන්න නැහැ කියන එකත් එක තමයි ඒගොල්ලෝ ලෝකේ අල්ලන්න පටන් අරගෙන තියෙන්නේ. warehouse වරායවල්ද construction logistics ද airport ද bus ද මේ හැම දෙයක්ම ඒගොල්ලෝ අද ජයගත්ත ශේෂ්ත්‍ර බවට පත් වෙලා තියෙනවා. තාක්ෂණික ආයතනයක් එන්න පුළුවන් උඩරිම දුරට ඇවිල්ලා ඉවරයි. ඒක මෙතන යනකොට පේනවා. මං හිතන්නේ මම ලෝකේ රටවල් ගානක මේ වගේ ආයතන වලට ගිහිලා තියෙන හින්දා මට මේක දැනෙනවා මගේ අනාගත ලෝකෙ කොහෙ තියෙයිද? මගේ දරුවන්ගේ ලෝකේ අනාගත තාක්ෂණය කොයි වගේ තැනක තියෙයිද කියලා. BYD කතාව පටන් ගන්නේ 94 යග. කියන්නේ 95 විතර ඉඳලා. වං චුවං ෆූ කියන කෙනා තමයි BYD කතාව පටන් ගන්නේ. එතන ඉඳලා ඒගොල්ලෝ හදන්න ගත්තේ බැටරි. ඒ කියන්නේ ඔය Motorola, Nokia ඒගොල්ලන්ට බැටරි හදාගෙන හිටපු කම්පැනි එක තමයි හිමීට ඔහොම ඇවිල්ලා 2003 වෙනකොට පටන් ගන්නෙ වාහන වලට එන්නේ. වාහන වලට ඇවිල්ලත් අනිත් වාහන වලට තියෙන ප්‍රශ්නේ වගේ නෙමෙයි. ඒගොල්ලන්ට බැටරිස් තියෙනවා, ටෙක්නොලොජි එක තියෙනවා, ඒගොල්ලන්ගේ අතේ තාක්ෂණය තියෙනවා. ඒක තමයි සීක්‍රට් එක. ඒගොල්ලන්ට ඊළඟ අදියර පැන ගන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ට තිබිච්ච තාක්ෂණික ක්‍රියාවලියත් එක්ක. ඔන්න 2005න් 8න් 9න් 10න් පටන් අරගෙන ක්‍රමානුකූලව කම්පැනියක් විදියට නැගගෙන එනවා. මේගොල්ලන්ට තිබිච්ච ලොකුම චෝදනාවක් තමයි මේගොල්ලන්ගේ වාහන අර ජපන් වාහනවල කොපි එකක් වගේ පේනවා කියන එක. දැක ලාභ කොපියක් වගේ පේනවා කියන එක. ඕක වෙනස් වෙනවා 2017 දී වොල්ෆ්ගැන්ග් එක එනවා මේගොල්ලොත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. එයා ලෝකේ ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ කාර් ඩිසයිනර් කෙනෙක්. Volkswagen එතකොට Lamborghini වලට එයා වැඩ කරපු කෙනෙක්. එයා තමයි ඇවිල්ලා මේගොල්ලන්ගේ අර මුලින්ම මකර ඩිසයින් එක ගේන්නේ. එතනින් පස්සේ තමයි මේගොල්ලන්ට මේ වෙනස කරන්න පුළුවන් වෙන්නේ. අද මේගොල්ලෝ ඊළඟ අදියරට ගිහිල්ලා යන් ක්‍රවුඩ් එකට රේසින් කරන අයට ඕන විදිහට ලස්සන ඩිසයින් එක්ක වෙනම මාදිලි රසක් දැන් එවන්න පටන් ගන්නවා. කොච්චර ඩිසයිනර්ස් ලාවත් වැඩක් නැහැනේ වාහනේ අඩුවට දෙන්න බැයින. මේගොල්ලෝගේ තියෙන තාක්ෂණයෙන් අඩුවට දෙන්න පුළුවන් වෙනකොට වාහනේ අනික් පැත්තෙන් තියෙන විශේෂයක තමයි මේගොල්ලන්ට පුළුවන් වෙනවා ලස්සන ඩිසයින් එකකුත් දෙන්න. දැන් මේගොල්ලන්ගේ ඔය ඩයිනැස්ටි ඩිසයින්ස් ටික ඊට පස්සේ ඇවිල්ලා තියෙන සාගර මාලාව අපිට කියන්නේ බ්ලූ ඕෂන්ස් ඩිසයින් ටික. ඒවනේ ගොඩක් වෙලා ලංකාවට එහෙම ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ වාහනවල. ගොඩක් වාහන මේගොල්ලොන්ගේ
ඩ්‍රැගන් ෆේස් එකත් එක්ක එන්නේ. මේවා අපිට ලංකාවේදී දකින්න වෙන්නේ නැහැ. ඊටමත් සුප්‍රසිද්ධ රාජවංශ කිහිපයක් තිබෙනවානේ මේ චීනේ. එහෙම ගත්තන් පස්සේ ඔය හං, එතකොට ටැන්, සොන්, ක්වීන් මෙන්න මේ කියන රාජවංශ වලින් නම් කරලා තියෙන මකර මුහුණ සහිත ඩිසයින් එක තමයි කොහොම අර තේජසක් බලයක් තියෙන විදිහට මේගොල්ලෝ හදලා තින්නේ ලෝකල් මාකට් එකට. ගොඩ දෙනෙක් අතර හරිම ජනප්‍රියයි ලෝකල් මාකට් එකේ මේ වාහන. මේගොල්ලන්ගේ වාහන මාලාවේ අර ඒගල් ගැවිල්ලා කරපු ඩිසයින් චේන්ජ් එකත් එක්ක සීගල්, ෂාක්, ඩොල්ෆින්, එතකොට සී ලයන් මෙන්න මේ වගේ වාහන ගොඩක් එනවා අපේ මේ අපේ රටවල් වගේ මාකට් එකට එළියට යන කට්ටියට. මොකද ඒවට වෙනම ආසාවක් කැමැත්තක් තියෙන්නේ. ඉතින් හැබැයි මෙහෙදි ගත්තන් පස්සේ මේ වාහන වලට අර ඇතුළට ඉන්ටීරියර් ගත්තත් බැම්බු පෙනුම ඇවිල්ලා තියෙනවා. ඩිසයින් එක එහෙමයි එන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහට මූණ හදලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවාද ලොකු වෙනසක් ලංකාවේදී මෙහෙදී මේ වාහන වල දකින්න පුළුවන් කියලා. මට ළඟදිම ඉතින් එනවා කියන ඩිසයින් එක. මම ඇත්තටම ලංකාවේ කාර් එකක් මුලින්ම මේ විදිය කාර් එකක් බැලුවේ වේගායකයක. ඉතින් අද ඒ වගේම කාර් එකක් BYD ලා ගෙනත් තියෙනවා. ඉතින් අපිට බැරි වුණා ලංකාවෙන් නිර්මාණයක් ලෝකෙට ගෙනියන්න. හැබැයි ලෝකෙම කාර් වෙළඳ පොළ චීනය අල්ලලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මම ඇවිල්ලා ඉන්නේ ගොඩක් වෙලාවට සංචාරක වැඩසටහනක් එක්ක වටේ බලලා තියෙන දේවල් බලලා මට මෙහෙට ආවෙන් පස්සේ MRJ හම්බෙලා ඉන්නවා. ඉතින් මේගොල්ලෝ කෙලිම තාක්ෂණය ගැන කතා කරන කතියනේ. අපිට මේ දැන් වාහනයක හරස් කඩක් තියෙනවා. මේක පොඩ්ඩක් කියලා දෙන්නකො මොකද්ද මේ මේගොල්ලෝ පෙන්වන්නේ අපිට කියලා මේ ඇවිල්ලා පෙන්වන්නේ මොකද්ද මේ කියලා දෙන්නේ මොකද්ද කියලා වෙන්නේ. චතුර දැකලාද ඒගොල්ලෝ කියනවා ටෙක්නොලොජි කීපයක් DMI, DMO, DMP එක එක තියෙනවානේ. ඊට පස්සේ E platform 3 කියලා තියෙනවා. දැන් අපිට හරස් කඩම්ම හම්බෙලා තියෙනවා මේ DMI එක ගැන. DMI කියලා දස් ගන්න dual mode intelligence. ඒ කියන්නේ මෙයාගේ තියෙන plug-in hybrid කියන එක. plug-in hybrid කියලා දස් ගන්න මෙයාගේ පේනත් මෙතන තියෙනවා DMI ටෙක්නොලොජි කරලා දාලා එන්ජින් එක එහා පැත්තේ බැටරි එක මෝටර් සියල්ලම අඩංගු වෙනවා. දැන් මේකේ වාසිය තියෙන අපිට ඒක බලන්න පුළුවන්කම ලැබෙනවා. රෝද වලින් එනර්ජි කොහොමද එන්නේ, බැටරි එකකින් කොහොමද යන්නේ. DMI කියලා කියන්නේ dual mode intelligent. මෙයාලගේ තව තියෙනවා DMO කියලා තියෙනවා off road පැත්තට. ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙන E platform 3 කියලා තියෙනවා. E platform 3 එකේ තියෙනවා 8-in-1 power train කියලා. කියන්නේ power train එක ඔක්කොම එකකට දාලා තියෙනවා. එකකට දාපුවම වාසිය තියෙන මේකේ efficiency එක සාමාන්‍යයෙන් 89ක් විතර තියෙනවා කියනවා. සාමාන්‍යතර බර අඩු වෙනවා. හැම වෙලේම මේ ඉනෝවේෂන් එකත් එක්කම අර එනර්ජි ඉතුරු කරන්න efficiency එක ගැන හිතනවා. දැන් මේ පැත්තට ගියොත් නෑ ඔච්චර ඒවා වැඩක් නෑ නේද? අපි මේ travel එකක් බලන එකට කට්ටියන් ඉන්නේ. එහෙම නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් වාහනයකයි දැන් අපි ගත්තොත් දැන් මේක අපි දන්නවා PHEV එකයි ඉස්සෙල්ලාවනේ ප්ලගින් හයිබ්‍රිඩ් එකත් එක්කම ඉස්සෙල්ලා හයිබ්‍රිඩ් ආවා. ඊට පස්සේ දැන් EV ආවා. එතකොට දැන් මේගොල්ලෝ මේකේ සම්පූර්ණ එන්ජින් එකක් ගලවනවනේ ඉස්සරහට. මේගොල්ලෝ පෙන්නනවා මේගොල්ලෝ ජෙනරේටර් එකකින් වගේ දුවන්නත් පුළුවන් කියලා වෙලා. වෙනම කියන්න ඕන කතාවක්. එතකොට දැන් ඒ ගාන ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට මේක ආරක්ෂිතයිද අනිත්‍යයට වඩා? ආරක්ෂිතයිද කියන්නේ ඇත්තටම මේකේ තාක්ෂණය ගොඩාක් ඉහළ මට්ටමක තියෙනවා. ඇත්තටම මේකේ බැටරි එක තමයි ආරක්ෂාවත් එක්ක ගන්න දේ. සාමාන්‍යයෙන් EV එකක් කියපු ගමන්ම චතුර තියෙන්නේ මේ ගිනි ගැනීමේ සම්භාවිතාව තියෙනවානේ. ඒක වෙන්නේ ලිතියම් අයන් බැටරි වල තියෙන දුර්වලතාවයක්. ඕක රත් වුණොත් එහෙම තර්මල් රන්වේ කියලා එකක් යනවා. ඒ කියන්නේ ඒකේ ඔක්සිජන් රිලීස් කරනවා. සාමාන්‍යයෙන් අපිට ගින්දරට ඕන හේතු තුනක් තියෙනවානේ. ඔක්සිජන් අපි නවත්තන්න විදිහක් නැහැ ඕකේ. ඒතකොට ඒක තර්මල් රන්වේ. ගිනි අරගෙනම තමයි නවතින්නේ. නමුත් අර LFP කියලා තවත් තාක්ෂණයක් වෙනවා. ඒක කැතෝඩ් කියලා තියෙනවා. ඒකේ තාක්ෂණය හදලා තියෙනවා. මේගොල්ලෝගේ බ්ලේඩ් බැටරි එක තමයි මම කිව්වා ඉස්සෙල්ලත් සිග්නේචර් බැටරි. සිග්නේචර් බැටරි මේකෙන් තමයි මේගොල්ලෝ තාක්ෂණය අඩු මිලකට දීලා කොහොම හරි ලෝකේ ඇල්ලුවේ. අනිවාර්යයෙන්. එතකොට ඔයගොල්ලෝ දකින්නත් ඇති අර nail penetration test එක කරලා පෙන්නේ. එතකොට වෙන්නේ මෙයාගේ අර ඔක්සිජන් රිලීස් කරන එක නවත්තන්න පුළුවන් ඔය මේ ලිතියම් අයන් ෆොස්ෆේට් LFP කියලා අපි කියන්නේ. එතකොට වාසිය තියෙන්නේ ඒකෙන් අපිට මේ හොඳ කියන්නේ සයිකල් ගන්න වැඩි කරගන්න පුළුවන්. ගොඩක් වෙලා charge කරගන්න පුළුවන්. මොකද මේක නිතරම මෙයා ජෙනරේටර් එකක් වගේ charge කර ඉන්නේ. charging cycles ගන්න වැඩි වෙනවා. එතකොට durability වැඩි වෙනවා. ඊට පස්සේ safety එක වැඩි වෙනවා. ඒවත් එක්ක අර NCM බැටරි වලට වඩා මේකක් පොඩ ආරක්ෂා වෙලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා. හොඳ දවසක් ඉතින් මේ වගේ අවස්ථාවක් හම්බෙන එක.
වීදියක්. චීන විදියට කෑම බීම ඕන දෙයක් කන්න පුළුවන් මෙහෙට ආවොත් ඉන්නේ. කොහොම ලස්සන කඩවීදියක් මොඩර්න් කඩවීදියක් හදලා තියෙන්නේ මේගොල්ලෝ. රජකාලේ විදිහටමයි මේ ටොයිලට් එකත් හදලා තියෙන්නේ. 好，接进来剪刀石头布。 ඕනනම් ඉතින් අපිට යන්න පුළුවන් බලන්න. කොහොමද කියලා. රජකාලේ විදිහට අපේ සීගිරියට එහෙම හොඳයි නේද? මම ඒකින් හින්දා තමයි මේ පෙන්නුවේ මේ විදිහට. යන්න ආස හිතෙන් හදලාගෙන ඉන්න තියාගෙන ඉන්න. පුදුම ලස්සනක් තියෙන ඇත්තටම චයිනීස් සෙට් නේ ෆිල්ම්ම තමයි ඉතින්. රජවංශවල ඇඳුම් එතකොට උන් සමග තියෙන සංදර්ශන පෙළපාලි රාත්‍රී සංදර්ශන ජල සංදර්ශන සටන් සංදර්ශන තව එකී නොකී අවුරුදු දහසකට පෙර ඈත චීන අතීතයට අපව අරගෙන යන මේ සම්ප්‍රදාය නම් අපිට ඇවිල්ලම බලන්න වටිනවා කියලායි කියන්න තියෙන්නේ. ඉතින් හැම වෙලාවකම දකින්න ඉන්නේ මේ වගේ කට්ටිය. හලෝ. ඉතින් මේක ඇවිල්ලා බොහොම ලස්සන සෙට් එකක්, ෆිල්ම් සෙට් එකක්. ෆිල්ම් කරන්න ඕන කෙනෙකුට ඉන්න පුළුවන්. ඕන වෙලාවක. ඕන කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. තොන් රාජවංශයේ ෂැන් සේදුවාන් විසින් හදපු මේ ස්ථානේ අද පුදුම ජනතා ආකර්ෂණයක් තියෙන දෙන විදේශීය පිරිස් චීන සංස්කෘතියේ තියෙන ශාස්ත්‍රීයත්වය බලන්න දැන කියා ගන්න එන්නේ මෙතනට. ඒ වගේම අපිට ඇතුල් වීමේදී හම්බෙන මේ කාඩ් එකෙන් යුවන් 200ක කෑම කන්න මොන හරි දෙයක් කන්න දෙයක් රස විඳින්න ඕනයක් කරන්න පුළුවන්. මේ පැරණි මැටි නිර්මාණ කොහොමද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? ඒවා බා මේ පෙන්නනවා. 要不要瓷器？看看，来看看吧，瓷器。 ඒ කාලේ වෙළඳ මහත්තුරු වෙලෙන්දෝ ඒ වගේම මෙන්න මුරසෙපළු දෙන්නෙකුත් එනවා. නෑ වැරදුනා පොලිසියෙන්. පොලිසිය පොලිස් 抓人的，怎么样？ මං වගේ කියලා කියනවා මං වගේ වෙන්න පුළුවන්ද? දැන් මම වැරදිකරුවා කරලා තියෙන්නේ. දඬුවම් දෙන්න යන්නේ මට. අල්ලගත්තා කියලා කියන්නේ. මේලා ඒ කාලේ ඔලු කරලා. මේ ඒ කාලේ ඔලු කරලා දෙන්නෙක් මෙහෙට ඇවිල්ලා ඔන්න අපිට හම්බුණා. වැරදිකරුවා අල්ලගෙන ඇවිල්ලා. 哎呀，太棒了！虽然一句话我也没有听懂，感谢您的参与。 这最早有导游过来。 රැවීගෙන යන්නේ මේ ඔක්කොම ඉතින් ෆොටෝ ලොකේෂන්ස් ඒගොල්ලෝ හදලා තියෙන්නේ.
ෆොටෝ ගහන්නම තමයි. පේනවනේ ඔය. මෙන්න මෙහෙම හිටියා. ලස්සනට ෆොටෝ එකක් ගත්තා. ඉතින් බොහොම ලස්සනට හදලා දෙනවා. හරිම ආකර්ෂණීයයි. කට්ටක් ඇතුළේ ඉඳලා ඕනනම් ෆොටෝ ගහන්න පුළුවන්. එහෙම නැත්නම් උඩුවස්සේ ළඟ ඉඳලා ෆොටෝ ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඕනම තැනක මුහුදු ජීවියෙක්ගේ පාට මල්ලෝකයක ඉඳලා අස්සට ෆොටෝ ගන්න පුළුවන්. ලේසි මෙහෙම ආවම මොකද ෆොටෝග්‍රැෆර්ස්ලා ඕන තරම් ඉන්නවා. ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගන්න පුළුවන්, එයාගේ ඇඳුම් ටික ගන්න පුළුවන්. ඕන දෙයක් අරගෙන ඊට පස්සේ රෙන්ට් කරලා බොහොම ලස්සනට ෆොටෝ ගහ ගන්නයි තියෙන්නේ. කොච්චර අමාරුද නැත්තම් බාන්නක ඇඳුම් අරගෙන ඇඳගෙන එන හැටි. පවුල් පිටින් ඇඳුම් ඇඳගෙන ඉන්නේ ෆොටෝ ටික ගහ ගන්න. හලෝ. හයි.